පිටු දුවනවද? ඔව්. එහෙමයි. පිටු දිවුවට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේක විතර මෙහෙට එන්නේ හයර් එක අප්පෙන්ඩ් ඩවුන් දෙකට අරන් යන්නේ නැහැ. ඔබ කියනකම් අපි කියන දේ අහන්නකෝ. ඔයාලා කියන දේවල් සාධාරණ තමයි. ඒ වුණාට එහෙම බෑ මේක. උඹ මෙහෙත් මිනිස්සු ජීවත් වෙන ක්‍රමයක් තියෙනවනේ. මේ කට්ටියක් ජීවත් වෙන්න බෑ. ඔයාලා මේක මෙහෙත් එක කරගෙන ඇවිල්ලා මේ කට්ටියක් මේ ජීවත් වෙන්න ඕනේ. මේ කට්ටියක් කසාද බලලා ගෑණි දරුවෝ ඉන්න ඉස්කෝලේ යවනවා මේවා කරනවා. ඔයාලා මේ කාර්යාගේ මේ අනිත් එක මේ ප්‍රේමිකාරුන්ගේ රුපියල් 500 250 හායර කරගෙන යනවා කියන්නේ මොකද්ද කියන්නේ ඔයාලගේ තියෙන ජිනුයින් එක සාමාන්‍යස ළඟ ඒවා දුවන්නේ නැහැ. ළඟ ඒවා දුවන්නේ නැති එක නේ. ඔයාලා මෙහෙම කොහොමද පික්මින් දුවන්න එපා මෙහෙ. ඔයාලා මීගම් ඉඳන් දුවන්න. ඔයාලා හායර කරන් යන්නේ මෙහෙ වාහන තියෙනවනේ. මේත් වාහන අයිතිකාරයෝ ඉන්නවා. මේ ඒ කට්ටියත් පිනස් දාලා තියෙන්නේ වාහන අරන් මේවා කළා. ඉතින් එයාලත් මොකක් හරි මැච් එකක් ගන්න මේකක් තියෙනවනේ. ඔයාලා එහෙන් ගෙනල්ලා මෙහෙත් දුවනවා. ඒක සාධාරණ නෑනේ. මෙහෙ එකක් මෙහෙ නෙමෙයි දුවන්නේ. ආපහු අය කොළඹට තමයි යන්නේ. ගියොත් එක්ක ගාල්ලට යන්නේ. කොළඹට නේද මෙයාලා කියන්නේ මේ නයින් නැට් වලට මේ ගත්තා. මම අරගෙන නෑ මම පෙන්නන්න ඇප් එකේ පෙන්නන්න. ගාන 550යි මේ නයින් නැට් එකට. අර නයින් නැට් එක ගාන අපිට 550ට යන්න බැරි මේ නයින් නැට් එක. අඩු 1500ක් තියෙන්න බෑ. මම ඇප් එකේ පෙන්නන්න. මම ළඟ දුවලා තියෙනවා නම් මේ එකක්වත් මෙහෙදි වෙන්නේ අර දිව්වද නැද්ද දන්නේ නැහැ. දැන් මෙයාලා මම නිතර එනවා මේ මතර කතා කරලා කවුද? නිතර එනවා මේ කඩේක තියෙනවනේ. ඒක ඩ්‍රොප් එකක් වදින්නේ ගොඩක් දුරට. අප් ඇන්ඩ් ඩවුන් නෙමෙයි. මම මීගම. මම නුවරඑළියට ආවා. නුවරඑළියෙන් මෙහෙට ආවා. මෙහෙ කොහෙටද ආවේ? මෙහෙ ආවේ ඔතන නයිනාච් බ්‍රිජ් එක පැත්තට තියෙන පාර තියෙන මෙතන. පසර පාර මෙහෙ ගෙනල්ලා මේ වම් පැත්තට මම හැමදාම ඇවිල්ලා මේ කඩේට ඇවිල්ලා තේ බීලා කාලා බීලා මෙතන ඉඳලා යන්නේ මේ මෙතන මේ හොඳද? ඔයාලා මෙහෙම කරන්න බෑ. ඔයාලා මෙහෙ ඇවිල්ලා හයර් එක ගත්තා නම් දැම්ම නම් යන්න ඕනේ. අනික ටවුන් එක පැත්තේ පාක් කරන්න ඉඩ නැහැ. මෙතන මේ කට්ටිය දෙපැත්තෙන් පාක් කරලා ඉඩ නැත්තේ පාක් එකක් තියෙනවා ටවුන් එකේ. බලාගෙන අතන ඇල්ල පාක්කේ ප්‍රශ්න දානකොට මෙතෙන්ට ඇවිල්ලා පාක්කේ දෙපැත්තේ ගහන් ඉන්නේ. සර් දැන් ඌබර් පික්මී වල සර් උඹ පික්මේක අපිට මෙහෙම ගැටලුවක් නෑ. නමුත් මෙයාලා කියන කතාව තියෙනවා. මෙයාලා කියන්නේ දැන් මෙතන මේ ඇවිල්ලා ඔයාලා නෑ පොඩි හයර් ගන්න නෑ සර්. මගේ ඇප් එකේ මම පෙන්නන්නම්. මගේ මම කොළඹ දිව්වා. වාහන තියෙන දුවන්නේ. මම කොළඹ දිව්වත් පොඩි හයර් නෙමෙයි දුවන්නේ සර්. ඒක හරිය. ඔයාලා ජීවත් වෙන්න ඕනේ. මෙයාලා ජීවත් වෙන්න ඕනේ. ඔයාලා දැන් එහෙ ඉඳන් එනකොට හයර් එක අප් ඇන්ඩ් ඩවුන් දෙකටම අරන් එන්නේ. ඉන්නකො කියනකම් අපි දන්න විදියට. හොඳද? අරන් එන්නේ. ඉතින් ඔයාලා ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ඔයාගේ වැඩේ කරගත්තා නම් ඔයාලා යන්න. හොඳද? මෙහෙ ඉන්න කට්ටියත් මේ ජීවත් වෙන්න ඩ්‍රොප් එකක් අහන කරන්න නම් මම කියන වාහනයක් අදින්නත් ගියා. දැන් මේ විදිහට වාහන ගහගෙන ඉන්නකොට සාධාරණයක් අර වෑන් දෙකක් අදින්න ගියා. ඔය විදිහට දෙපැත්ත ගහන් ඉන්නකොට මොකද්ද වෙන්නේ? ඔයාලා කියනවා ලොකු හයර් විතරයි ගන්න මේව හයර් කියන. අපි දන්නේ නැහැ ලොකු හයර් ගන්නවද පොඩි හයර් ගන්නවද කියලා. සර් මෙහෙමයි. දැන් සර් මෙතනින් කියන්නේ මෙහෙමයි. සාධාරණයක් තියෙන්න ඕනේ මිනිස්සු වශයෙන්. හොඳද? ඔයත් ඒ ජොබ් එක කරන්නේ මෙයාලත් මේ ජොබ් එක කරන්නේ. හොඳද? ඒකට මෙයාලා ජීවත් වෙන්න ඕනේ ඔයත් ජීවත් වෙන්න. ඔයා දැන් හයර් එක අරන් මේ ගාන අරන් ඇවිල්ලා ඉන්නේ ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ඉතින් ඔයා හයර් දුවන්න ඕනේ නැහැ. ඒක මෙහෙ දුවන්නේ නෑ සර්. සාමාන්‍ය හයර් එකක් ආවහම MT යන්නේ නෑ. ප්‍රශ්නයක් නැත්නම් මේ කට්ටිය මේ කියන්නේ නැහැ. ඒ ගිහිල්ලා අපිට කොහෙන්වත් හයරක් ගන්න බෑ. ඇති ප්‍රශ්නේ නෙවෙන්නේ ඊට පස්සේ ඔයාලගේ මේ වාහන වලට කවුරු හරි මේ ගලකින් ගාලා දාලා මොන හරි වෙලා තිබ්බොත් අපි ගහන්නේ එතන මේ ඔය අපි යන හයරයත් අපිට පාඩුයි. මේගොල්ලෝ කියන්නේ සර් පොඩි හයර් දුවන ප්‍රශ්නේ නේ. පොඩි ඒවා දුවන්නේ නෑනේ. දුවන එක නෙමෙයි. ඔයා දැන් දුවනවා. ත්‍රී වීල් එකක කොළඹට හයරයක් යන්නේ නෑ කතාව නෙමෙයි. 500ට තියෙන ත්‍රී වීල් එක කොහමද මේ 250ට තියෙනවා මෙතන කාර් එකක්. ඒක තමයි මෙයාලා කියන්නේ ඒකනේ මෙයාලා මේ ක්‍රිප්ටෝ කියන්නේ ඔයා ඇප් එකවල කරන් හිටියට ඔයා දුර විතරක් නෙමෙයි මේ ඇප් එකේ ඔන්නලා පෙන්නන්නේ ප්‍රයිස් එක. ඒ වුණාට දුර ගන්න නෑ. අපිට එන හයර් එකවත් එන්නේ නෑ. හයර් කරන්නේ නැහැ තියෙන්නේ. අපිට 500 හයර් ඒක සාධාරණ නෑනේ සර් රටේ තියෙන නීතියට. ඌබර් පික්මී ඇප් එකක් තියෙනවා නම් අපිට ඒ ඇප් එකේ අපි කින්ද වෙනයි. ඔයා දැන් මේක ඉන්නේ කොළඹ යන්නේ හයර් එක කොහේ හරි. කොළඹ හෝ ගාල්ල මාතර යන්නේ. ඒතර අපි යන්නේ නැද්ද? මේ රෙජිස්ටර් වාහනයක් නැහැ කියලාද කොළඹට හයරයක් යන්න පුළුවන්. සභාවේ බදු කඩාගෙන අපිත් මේ මාර අපිට මේ වාහන දැන් සර් දැන් මේ වාහනයක් කොළඹ ගියොත් කොළඹින් මෙහෙට එකක් අදුරොත් ගන්නවනේ සර්. අපි දන්නේ වාහනේවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔයාලා මෙතන දැන් ඔයා බලා ඉන්නේ මෙතන හයර් එකක් බලාපොරොත්තු වෙන්න ඔයා ඉන්නේ දැන්. ඔයා ඒක එහෙම ඉන්න එපා. ඔයා යන ඔයා ඇවිල්ලා මේ
ඩ්‍රොප් කරලා යන අතරේ සෙට් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. දවස් ගණන් මේ රැඳිලා ඉන්න කියන්නේ ප්‍රශ්නයක් නේ. අපිට එන ගෙස් පෙන්නන්නේ මේ මෙතන තියෙන. ඔයා එකක් නවත්තන් ඉන්න උඩින් තව දෙකක් තියෙනවා. ඔයා කියන කතාව තමයි. මෙයාලා කියන කතාව එකේ මෙයාලා කියන්නේ මෙයාලා වීල් එකේ හයර් එකේ කියනවා මෙයාලා පෙන්නනවා රුපියල් 500 කාඩ් තියෙනවා කියලා. ඔයා දුර යන්න හයර් ඔන් කරගෙන ඉන්නවා. හරිද? ඔයා ඔන් කරගෙන මේ පොඩ්ඩක් තේරුම් ගන්න. අපිට පොඩි රුපියල් 500කට හයර් එක තේරුම් කරලා මේවා එක දෙන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට මේ අවසරයක් නැතුව නවදුවන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. අවසර තියෙනවා. අපි පික්මී එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. ඌබේ එකේ රෙජිස්ටර් වෙලා. ඒ අවසරයක් තමයි ඒක බදු ගෙවනවා. මේ NTC එකටත් මේ රෙජිස්ටර් වෙලා ඉන්න බදු ගෙවනවා. ඔයා මේතර බලන්න. ඔයා එනකොට අප් ඇන්ඩ් ඩවුන් දෙකටම හයර් එක අරන් ආයේ මෙහෙ ඉඳලා මෙහෙ ඉන්න එකටත් කියලා යන එක හරි නෑනේ. මේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිස්සු කන්නකොට ඕනේ ඒකයි අපි කියන්නේ. දැන් ඒකට ගමෝ විතරද ජීවත් වෙන්න ඕන කියලා අපි අහන්නේ. ඒකයි අපි කියන්නේ. මෙහෙ මිනිස්සු ෆිනෑන්ස් දාලා මේවා කළා තමයි ඒ වාහනේ අරන් තියෙන්නේ. ඒ ඔයා ඒ විදිහට සාධාරණය කරන්නේ. ඒකයි මම කියන්නේ. දැන් මේ නීතියානු පැත්ත නෙවෙයි මේ විතර එකකව තමන් කරන දේ සාධාරණ නැද්ද කියලා හිතන්න. එච්චරයි මම කියන්නේ. නෑ සර් මම පොඩි හයර් දිව්වා නම් මම පිළිගන්නවා ඒක හරියන්නේ නෑ. ඔයගොල්ලන්ට පොඩි හයර් එකටත් ඔයා දැන් ඇප් එක ඔන් කරන් ඉන්නවා. හරිද? ඔයා දුවන්නේ ලොකු එක විතරයි. හැබැයි අපි මෙතන ඔයාලා දෙපැත්තෙම දැන් උඩත් තව දෙකක් තියෙනවා. හරිද? ඔයාලා පාක් එකේ දෙපැත්තෙන් තියාගෙන ඉන්නවා. තියාගෙන හිටියම ගෙස් අපෙන් ඇවිල්ලා අහන්නේ මොකද්ද? මේ රුපියල් 200ට තියෙනවා. අපි ඒ අයිති කියන්නකො. එහෙමනම් පික්මී එකට ඔයගොල්ලෝ කම්ප්ලේන්ට් කරලා කතා කරලා අපිට දුවර ආයෙත් විතරක් දෙන්න කියලා ඒක හදාගන්න. අපි පික්මී දුවන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. හරිද? ඔයා රෙකෝඩ් කරගත්ත නෙමෙයි ඕන දෙයක් කරගන්න. හරිද? හා. ගහ ගන්න ෆොටෝ එක්කත් එක්ක. ඒගොල්ලා කරුණා කරලා ගිහිල්ලා ඔයා කමන්නේ අල්ලේ අවසර දෙනවා අල්ලේ ඉන්න. පාකේ දෙපැත්තෙන් ඔය විදිහට හිටියම අපි කොහොමද හම්බ කරගන්නේ? අපේ ගෙදරට ඔයා කණ්ඩ ගෙනත් දෙනවා නම් ඔයා මෙතන ඇවිල්ලා දුවන්න. මේ තමයි වැල්ල අරගෙන. අපේ ගෙදරට කණ්ඩ ගෙනත් දෙනවා නම් ඔයා ඇවිල්ලා දුවන්න. ප්‍රශ්නයක් නැහැ. අපි පර්මිට් එකක් අట్లా ගෙදර නවත්ත තියා යන්න වාහනේ. එපික් විදුවන්න එපා මෙතන පාක් එකට ගිහින් දුවන්න කියලා. හරි? පාක් එකේ දාගන්න. මේ වාහනේ කාටද? මේක මම රෙන්ට් එකට ගත්ත එක. රෙන්ට් එකට ගත්ත එක. අපිට මේ ඔයාලගේ ආරක්ෂාව මෙයාලගේ ආරක්ෂාව ඔක්කොම හැමතැනම දාන්න මේ පාරක් දාන්න පොලිසිය කවුරුවත් නැහැ. හරි? මේ ප්‍රශ්නටත් අපි දෙමෝතන ඉඳන් තමයි මෙතනට ආවේ. හරි? ඔයාලා ආරෝපණය එහෙම දෙයක් තියෙනවා මොන හරි දැන් ඔය රෙන්ට් එකට අරන් දුවනවා නම් මේ වාහනේ මොකක් හරි කරදරයක් කළා මේ වාහනේ නම්බරය RMV විදිහට දීලා මේ අයිතිකාරයෙක් විස්තර ගත්තොත් අයිතිකාරයෙක් ගෙන්නනවා අපි. අයිතිකාරයත් මේවම තමයි දුවන්නේ. හරිද? ඊට පස්සේ අයිතිකාරයෙක් ගෙන්නනවා. ඔයාලා මේ පාක් එකේ දාගන්න. දැන් ඇත්තටම මෙයාලා කියන එක ඔයා ලොකු හයර් තමයි ගන්නවා ඇත්තේ. නමුත් ඉතින් සුද්ධ ඇවිල්ලා මේ උබරකේ මෙයාලා කියන හයර් එකට වැඩි අඩුවෙන් 500ට මේවා තියෙනකොට මෙයාලට හයර් එකක යන්නේ නැහැ නේ ඇත්තටම. ඒව දුවන්නේ නැහැ සර්. දියතලාවට හයර් එකක් ගියා කියන්නේ අපිට වැඩක් නැහැ නේ දියතලාවට කියලා ආයෙ නිකන් ආපහු වෙන්න ඕනේ දියතලාවෙන් හයර් එකක් නැහැ නේ. දැන් මම කොළඹින් නුවරඑළිය ආවා. ඔයාලා හයර් එක ඩබල් ගන්නවනේ අප් ඇන්ඩ් ඩවුන් අරන්නේ. නෑ අපිට ඇප් එකෙන් දෙන එකනේ. අපිට ඇප් එකෙන් දෙන එකනේ එන්නේ. ඇප් එකෙන් සිංගල් ඩ්‍රොප් එකක් එන්නේ. එහෙනම් පාඩුවට එන්නේ නැති කිව්වනේ නැහැ. පාකින් එකක් තියෙනවා සභාවේ පාකින් එකේ ගාගෙන ඕන ඇප් එකක් අපි රැකලා දුවනවා කියලා අපි අල්ලට ගිහින් අල්ල සුද්ධ බස්සලා අපි එතනටලා ඉඳලා අපි MT ඇවිල්ලා අපේ පාකින් එකේ තමයි අපි ගහන්නේ. දැන් අල්ල ගේ පාකින් උනා උඩට ගියොත් උඩ හයරත් කොටම කියලා අපිට ඌබර් පික්මී දුවාදී MT යන්න බෑ සර්. MT ගිහලා ඔයා බෑග් දුවට අපිට හරියන්නේ නැහැ. කරගෙන කරන්නේ ඔය වැඩේ. ඒක ඔයා බෑග්කට හරියන්නේ නැහැ. අපිට හරියන්නේ පටවින එක. මං කියන්නේ මෙහෙම ඔයා හිතන්නකෝ සාධාරණව මං කියන්නේ මෙහෙත් දැන් මේ මෙතන පාක් හයර් එක විතරක් නෙවෙයිනේ මෙහෙ මිනිස්සුත් ඔක්කොම මේ ටුවරිසම් පැත්තෙන් තමයි ජීවත් වෙන්නේ. හොඳද ඔක්කොටම හොටෙල් නැහෙනේ. මේත් මොකක්ද අර වී කටුවක් මේවා කරගෙන එයාලා කීයක් හරි හොයාගන්න මේවා කරන්නේ. ඔයා දැන් ඒ හයර් කරන් ඔයා නිකන් ආවේ නැහනේ ඔයා මේ හයර් කරන්නේ අර කරන්නේ ඇති නිසානේ ඔයා අරගෙන එන්නේ. හයර් කරන් ඔයා අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාට මේ chance එකක් කාරි කියන්නේ පාඩුවක් නැති හින්දානේ ඇවිල්ලා මේ යන්න බලාගෙන එන්නේ. ඔයාට එහෙම දුර එක සෙට් කරගන්න ඕන නම් මෙයාලා මේ පාක් එකේනවත් උඩ ප්‍රශ්නයක් නැහැ. මෙයාලා කියන පාක් එක අතර දෙකෙත් පික්නික් කට්ටිය දෙපැත්තේ ගහගෙන ඉන්නකොට ඇත්තටම වෙන්නේ නැහැ. ඔව්. අතන මේ රාජ්‍ය සභාවේ පාක් එකක් තියෙනවා. රුපියල් 100ක් දීලා මේ දවසම තියාගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. ගැටලුව එතන කවුරුත් මේව කරන්නේ නැහැ. කවුරුත් එන්නේ නැහැ නේද එතකොට? ඔයාට එතන ඉඳන් හයර් එක ගන්න පුළුවන්. ඒක කවුරුත් මේව කරන්නේ නැහැ. අපි දුවන්න එපා කියන්නේ මේ කරන්නේ මොකද මේ පාක් එකක් වගේ පික්නික් ගහගෙන ඉන්නකොට මෙයාලා පාරේ සභාවට මේ බදු ගෙවනවා මේ විසිට මේවා කරලා ලියපදිච්ච වෙලා ඉන්නේ. ඒක අපි කියන ප්‍රශ්න ඇති කරගන්න එපා. යන්න ඔයාලා.
වීඩියෝ එකේ ඔයාට ආරවුලක් තියෙනවා නම් වීඩියෝ එක තියාගන්න නැත්නම් වීඩියෝ එක ඩිලීට් කරන්න. නෑ මම මේක අපිට සර් දැන් අපි පික්මී නිදුවන්නේ ඌබර් එකයි පික්මී එකයි නිදුවන්නේ ඌබර් පික්මී නිදුවන්නේ එතකොට අපිට කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආයතන වලින් අපි වෙනුවෙන් බලනවා එතකොට අපිට මේ පැති වල හයර් දුවන්න බෑ කියලා අපි කම්ප්ලේන්ට් එකක් දාන්න අපිට මේ එවිඩන්ස් මොනවා හරි දෙන්න ඕන ඒකයි හරි එතකොට අපි කියන්නේ මෙහෙම ඔයාලා අපිට ඔයාලත් එකයි මෙයාලත් එකයි ආරවුලක් ඇති වෙන්න බෑ ආරවුල විසඳීම තමයි අපේ මූලික රාජකාරිය හරි දැන් මෙතන ඔයා දුවන හින්දානේ ආරවුලක් තියෙන්නේ ඒ හින්දා තමයි මට දුවන්න එපා කියලා කියන්නේ හරි එච්චරයි අපි කියන්නේ දැන් මල්ලි යන්න. ඇල්ලේ පාක් එකක් තියෙන එකට යන්න. ඔයා පාක් එකකින් පාක් එකේ දාගෙන මේවට එන මේක මේව කරගන්න තව දෙකක් තියෙනවා කරුලේ. ලංකා ඕන දර මට දුවන්න මම ඒ වෙලාවේ ටක් ගාලා මගේ වාහනේ ලොක් කරගත්තා ලොක් කරගෙන වීදුරුව පාත් කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා ඊට පස්සේ මම වීදුරුව පාත් කරාට පස්සේ මගෙන් ඇහුවා ඌබර් පික්මීද දුවන්නේ කියලා ඊට පස්සේ මම කිව්වා ඔව් ඌබර් පික්මීද දුවනවා තව ක්‍රම වලින් එන හයර් අරගෙන දුවනවා හොටෙල් වලුත් හයර් දෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා ඊට පස්සේ කිව්වා මේ පික්මී ඌබර් දුවන්න බෑ මේක අපේ ගම කියලා මම කිව්වා ඉතින් එහෙම කොහෙවත් සඳහන් වෙලා නැහැ ලංකාවේ නීතියේ අපිට ඕන තැනක හයරයක් අරන් ඕන තැනක යන්න පුළුවන් ඉතින් අපි මෙහෙ යාම වෙනදටත් හයර අරගෙන යන්නේ ඒක නිසා අපි යන්නේ නැහැ කියලා. ඊට පස්සේ අරන් ඵලයන් මෙතනින් කියලා මට තර්ජනය කරා. ඊට පස්සේ මම ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ මෙතන හිටියේ මම වීදුරුව වහගත්තා. ඊට පස්සේ මම වීඩියෝ කරුණ දැකලා ඒගොල්ලෝ මගේ ෆෝන් එක උදුරන්න try කරද්දි මම ග්ලාස් එක වහගෙන මම එහෙම මෙතනින් වාහනේ අරගෙන මම රෑ නැවතිලා හිටපු accommodation එකට දැම්මා. ඒ අවස්ථාවේදී මගේ තව යාළුවෝ කීප දෙනෙක් එතෙන්ට ඇවිල්ලා හිටියා. ඒගොල්ලොත් එක්ක මම කතා කරගෙන ඉන්නකොට නැවතත් ඒ ස්ථානෙට අරගොල්ලෝ ආවා. ඇවිල්ලා මට අපි ඔක්කොටම බැනලා තර්ජනය කරලා මගේ ෆෝන් එක උදුර ගන්න උත්සාහ කරා මම ෆෝන් එක දුන්නේ නැහැ මම ආපහු ඒගොල්ලොන්ගෙන් මිදලා ඇවිල්ලා වාහනේට නැගලා වාහනේ ලොක් කරගත්තා ඊට පස්සේ ඒ අවස්ථාවේදී ඒ සීල එතනින් කීප පිරිසක් ඇවිල්ලා මගේ වාහනේ ස්ක්‍රීන් එක කුඩු කරා ඒ වගේම බඳ පැලෙන්න පයින් ගහලා ගල් වලින් ගහලා මගේ වාහනේ ඩැමේජ් කරා ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ අපි මේ සංචාරක ලයිසන් එකක් තියෙන කෙනෙක් මම ඉතින් රීදුරු ලයිසන් එකක් තියෙන කෙනෙක් මම චෞක කෙනෙක් ඉතින් අපිට ලංකාවේ ඕන තැනක සුද්ධම් ප්‍රවාහනය ගන්න ඒ වගේම දේශීය සංචාරකින් ප්‍රවාහනය ගන්න අපිට නීතියානුකූල බලයක් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ ඇල්ල ප්‍රදේශයෙන් අපිට මේ වගේ දෙයක් කරගන්න බැරිද කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. ඇත්තටම සමාජයෙන් මේක අපිට මෙහෙම කරන්නේ නැහැ. අනිත් එක අපි ඇවිල්ලා ගොඩක් වටින රැකියාවක් කරන්නේ ලංකාවට මේ අවස්ථාවේදී ඩොලර් අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවක අපි ඒවා එන විදිහේ රැකියාවක් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ අවස්ථාවේ මේ වගේ දේවල් කරන්නේ ඇයිද කියන එක තමයි අපි අහන්නේ. බොහොම ස්තුතියි. හරි.